ආයුබෝවන් මම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අනුමත වෘත්ති අධ්‍යාපන ආයතනයක් වෙන IPS ආයතනයේ ප්‍රධාන දේශක චාමින්දෙක්ව විට මම අද පැහැදිලි කරන්නේ IBSL බැංකින් පාඨමාලාව තුළ 2024 හඳුන්වලා දුණු නා විෂය නිර්දේශය තුළ ඊට පෙර පැවති බැංකින් ෆයිනෑන්ස් ලෙවල් වලින් DABF කියන අධ්‍යයන සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ළමයින්ට මේ නව විෂය නිර්දේශය ඇතුලේ HDBF කියන අධ්‍යයනයට මාරු වෙද්දී එයාට දැනට සමත් වෙලා තියෙන විෂයන් වලින් මොන වගේ විෂයන්ද ඉස්සරහට නිදහස් වීමක් එක්ක ඉතිරි විෂයන් මොනවද හදාරන්න ඕන කියන එක තමයි පැහැදිලි කරන්නේ මේ වීඩියෝ එකෙන්. ඔයා මේ වෙද්දී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාඨමාලාවන් හදාරලා DABF කියන අධ්‍යයනයේ යම් විෂයන් ප්‍රමාණයක් සමත්වලා ඉන්න ළමයෙක් නම් මේ විෂයන් වලින් ප්‍රධාන විෂයන් විදිහට තිබුණා ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියලා සබ්ජෙක්ට් එකක්, ආයෙ තිබුණා ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා සබ්ජෙක්ට් එකක්, ආයෙ තිබුණා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඇන්ඩ් ෆයිනෑන්ස් කියලා සබ්ජෙක්ට් එකක්. මේ වගේ අංකන පිළිවෙලට ගත්තොත් මෙයා D02 වෙනවා, මෙයා D04 වෙනවා, මෙයා D03 වෙනවා. D01 කියලා සබ්ජෙක්ට් එකක තිබ්බේ මොනිටරි පොලිසි කියන එක. මේ සබ්ජෙක්ට් එක ඔය විෂයන් හතර තමයි අනිවාර්ය විෂයන් විදියට ඔයා හදාරන්න ඇත්තේ. ඊට පස්සේ ඔප්ෂනල් සබ්ජෙක්ට් විදියට තිබුණා සෙන්ට්‍රල් බැංකින් කියලා සබ්ජෙක්ට් එකක්. ආයෙ තිබුණා ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා සබ්ජෙක්ට් එකක්. ආයෙ තිබුණා ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් මැනේජ්මන්ට් කියලා FIM කියලා. ආයෙ ෆයිනෑන්ෂල් මාකට් ඔපරේෂන් කියලා සබ්ජෙක්ට් එකක් තිබ්බා. ආයෙ තිබ්බා ඉන්වෙස්ට්මන්ට් බැංකින් කියලා. මේ විෂයන් හතරම සමත් වෙන්න ඕනේ. මේ තියෙන විෂයන් පහෙන් ඔයා 3යි සමත් වෙන්න ඕනේ. මේ තුනත් එක්ක විෂයන් 7ක් සම්පූර්ණ කරගන්න DABF ලෙවල් එක කම්ප්ලීට් වෙනවා මේ වෙද්දී. හැබැයි යම් හේතුවක් නිසා ඔයාට මේ දීපු අන්තිම අවස්ථාව ඇතුළේ DABF අධ්‍යයන සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ළමෙක් නම් එයාට ඔටෝමැටිකලි ට්‍රාන්ස්ෆර් වෙන්න වෙනවා IBSL බැංකින් වල හයි ඩිප්ලෝමා බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන ලෙවල් වල. හැබැයි පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේකට NVQ සහතිකයක් හම් වෙනවා ළමයි. NVQ 6 එකක් හම් වෙනවා. හොල් සිලබස් එකට එහෙම NVQ පාඨමාලාවක් නෙමෙයි නිසා එයාට මේවනේ ඒක සම්පූර්ණ කරපු කෙනෙක්ට මේක ආයෝජන කරන්න අවස්ථාවකුත් නැහැ. හයි ඩිප්ලෝමා කියන ලෙවල් එක කම්ප්ලීට් කෙනෙක් තමයි ඒ අතිරේක සුදුසුකමක් හම්බෙන්නේ. එතකොට මේ HDBF කියන ලෙවල් එකේ විෂයන් 10ක් තියෙනවා. ඒ 10න් 8ක් සමත් වෙන විතර වෙනසකට තියෙනවාට එක විෂයක් වැඩි වෙන එක විතර මේ ලෙවල් එක කම්ප්ලීට් කරද්දී මේ හයි ඩිප්ලෝමා බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් එක ඇතුලේ මම මේ පෙන්වන FM කියන විෂය ඔයාලට සමත් වෙලා තියෙනවා නම් මේ අධීරයේදී හයි ඩිප්ලෝමා බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් වල තියෙන FM කියන සබ්ජෙක්ට් එක ඔයාලට නිදහස් කරගන්න පුළුවන්. ආයේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක සමත් වෙලා තියෙනවා නම් DABF කියන ලෙවල් එකේ ඔයාලට හයි ඩිප්ලෝමා ලෙවල් එකේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක රිලීස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා DABF වල ITF කියන විෂය කම්ප්ලීට් වෙලා නැත්නම් සමත් වෙලා තියෙනවා නම් HDBF කියන ලෙවල් එකේ ITF කියන සබ්ජෙක්ට් එක ඔයාලට රිලීස් කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ විශේෂත්වය තියෙන්නේ මෙන්න මේ විෂයන් දෙකම සමත් වෙච්ච ළමයින්ට විතරක් අවස්ථාව තියෙනවා. මේ දෙකම සමත් වෙලා තිබුණොත් විතරක් සෙන්ට්‍රල් බැංකින් ඇන්ඩ් මොනිටරි පොලිසි කියන සබ්ජෙක්ට් එක නිදහස් කරගන්න පුළුවන්. මේ දෙකෙන් එකක් සමත් වෙලා තියෙන කෙනෙක්ට මේක නිදහස් කරගන්න අවස්ථාවක් නැහැ. ඒක කෙනෙක්ගේ පැත්තෙන් දැක්කොත් අවශ්‍යයක් වගේ පේන්න පුළුවන්. ඒට අමතරව මේ එක විෂයක්වත් ඔයාලට හයි ඩිප්ලෝමා ලෙවල් එකේදී දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මෙතනින් එහා තියෙන එක විෂයක්වත් ඔයාලට මේ එක විෂයක්වත් සමත් වුණාට ඒව ඉස්සරහට නිදහස් කිරීමක් එක්ක මේක ට්‍රාන්ස්ෆර් කරගන්න බෑ. මේ විෂයන් 4 ඉස්සරහට ගන්න පුළුවන්. ඒ කියන්නේ 5ක් සමත් වෙලා තියෙනවා නම් කම්පල්සරි 4ත් එක්ක සෙන්ට්‍රල් බැංකින් පාස් වෙලා තියෙනවා නම් තමයි 4ක් අරගෙන යන්න පුළුවන්. මේක විෂයන් 10ක් තියෙනවා කියලා මම කිව්වේ. 10න් 8ක් සමත් වෙන්න ඕනේ. ඒකට FM එක ඔප්ෂනල් එකක් විදිහට තමයි FM තියෙන්නේ නිව් සිලබස් එකේ. ඇඩ්වාන්ස් ක්වොන්ටිටේටිව් ටෙක්නික් කියන සබ්ජෙක්ට් එක කරන්න ඕනේ නෑ. මේකෙන් ගොඩ දා ගන්න පුළුවන්.
මේ විෂයන් හතරට අමතරව ඔයා තව අලුතෙන් අදාළන්න වන විෂයන් ටිකක් තියෙනවා. ඒ ටික මම කියන්නම්. එකක් රිස්ක් මැනේජ්මන්ට් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක අනිවාර්යයි. ආයි ලෝ ප්‍රැක්ටිස් සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකත් අනිවාර්ය විෂයක්. ඊළඟට තව විෂයක් තියෙනවා අනිවාර්ය විෂයක් compliance and regulation කියලා. ඒකත් අනිවාර්ය විෂයක්. ඊට අමතරව ඔයාලට ඔප්ෂන් සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. එකක් strategic leadership කියන සබ්ජෙක්ට් එක හරි. එහෙම නැත්නම් cooperative governance කියන සබ්ජෙක්ට් එක හරි. මේ දෙකෙන් එකක් කරන්න ඕනේ. මේවා සෙමිස්ටර් දෙකකට යන්නේ. හැබැයි ඉතින් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ මේ ලෙවල් එකේ මේ විෂයන් 10 සෙමිස්ටර් දෙකකට කඩලා තිබුණාට මේ සෙමිස්ටර් 1 සෙමිස්ටර් 2 එකේ මම මේ පැහැදිලි කරේ DABA පදවිය සම්පූර්ණ කෙනෙක්ට HDP පදවිය නිදහස් වීමක් එක්ක කරන්න තියෙන සබ්ජෙක්ට් මොනවද කියලා. ඒතර ඔයාලා මේ අධීරයේදී මේ විෂයන් අසමත් නම් ඒ ටිකත් මේක කරන්න ඕනේ. මේක සෙමිස්ටර් 2 එකේ තියෙන ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ මෙතන තියෙන ටෙස්ට් මැනේජ්මන්ට් කියන්නේ සෙමිස්ටර් 2 එකේ තියෙන කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. කම්ප්ලයන්ස් ඇන්ඩ් රෙගියුලේෂන් කියන්නේ සෙමිස්ටර් 2 එකේ තියෙන කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. ඉන්ටරෙස්ට් රේට් ෆිනෑන්ස් කියන්නේ සෙමිස්ටර් 2 එකේ තියෙන කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. එතකොට ඔය තමයි සෙමිස්ටර් 2 එකේ තියෙන විෂයන් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ සෙමිස්ටර් 1 එකේ කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. මේක සෙමිස්ටර් 1 එකේ කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. මේක සෙමිස්ටර් 1 එකේ ඔයාලට අලුතෙන් අදාළන්න වෙන අනිවාර්යයෙන්ම අදාළන්න වෙන කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. මේ දෙකෙන් එකක් තමයි ඔයාලට සෙමිස්ටර් 1 එකේදී කරන්න වෙන ඔප්ෂනල් සබ්ජෙක්ට් එක. දැනට අපේ ආයතනයේ මේ විෂයටයි මේකටයි පන්ති පැවැත්වෙන්නේ නැහැ. කෙනෙක්ට අවශ්‍ය නම් ඒකටත් අපිට පන්තිය පටන් ගන්න පුළුවන්. අනිත් විෂයන් දෙක ඔන්ලයින් ෆිසිකල් දෙක විදිහටම යනවා. එකම කාලසටහනක් ඇතුලේ සමහර විෂයන් ඔන්ලයින් විතරයි. සමහර විෂයන් ෆිසිකල් ඔන්ලයින් එකම කාලසටහනක් ඇතුලේ යන්නේ. මේ විෂයන් කොහොමද අපේ ආයතනයේ මේ 2026 සැප්තැම්බර් විභාගයට පන්ති ආරම්භ වෙන්නේ කොහොමද, කාලසටහන මොකද්ද, පන්ති කාස්ස විස්තර කොහොමද කියන එක දැනගන්න ඕන කෙනෙක් හිටියොත් මෙනුවේ නම්බරයකට WhatsApp message එකක් දාන්න 070යි 128යි 18යි 58 කියන අංකයට. එතකොට වැඩි විස්තර ඔයාලට එවන්නම්. ඊට අමතරව පැහැදිලි කිරීමක් කරගන්න ඕන නම් මේකේ ට්‍රාන්ස්ෆර්ලා මේ යන පාත් එක ඇතුලේ ඔයා සබ්ජෙක්ට් තෝරගන්න ඕන විදිය ගැන ගැටලුවක් තියෙනවනේ ඒකටත් මේ නම්බරයකට WhatsApp message එකක් දාන්න. ඒකටත් විස්තර ගන්න පුළුවන්. ඔය තමයි DABA පදිර හදාරපු ළමයෙක්ට එතනින් එහාට හයර් ඩිප්ලෝමා බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් නැත්නම් මේ අලුත් විෂය නිර්දේශය තුල කොහොමද එයා අනුගත වෙන්න ඕනේ, පවතින්න ඕනේ කොහොමද කියන එක පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් සුබ දවසක් හැමෝටම. අපේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.